හරි. මේක තමයි මවුලේ පාඩම් ඒකකයේ දෙවනි වීඩියෝ එක. මේ පාඩමේදී අපි මම කලින් වීඩියෝ එකේ කොටස් පහකට පාඩම බෙදුවා. ඒ බෙදපු කොටස් පහේ පළවෙනි කොටස සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මෙන්න මේක ගැන තමයි අද අපි ඉගෙන ගන්නේ. හරිද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගැන ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේ ලෝකේ මෙන්න මේ පදාර්ථය මේක රසායන විද්‍යාත්මකව හරිද? මේක සම්පූර්ණ ඇත්තක් නෙමෙයි. ඔයාලගේ සිලබස් එකට ගැලපෙන විදිහට තමයි මේක මේ තියෙන්නේ. මම කියන්නේ ඒ විදිහට. ඔයාලට A level එතනින් උඩ කැම්පස් යුනිවර්සිටි වලට උගන්වන මට්ටම ඔයාලට ඕනේ නෑ. ඔයාලට ඕනේ O level මට්ටම. ඔයාලට ඕනේ සරලවම තව මාස 4කින් දෙන පේපර් එකට එකක් ගන්නනේ. ඒකක් නැත්නම් ඔයාලට බලාපොරොත්තු වෙන ඔයාලා ඉන්නේ S එකේ නම් ඔයාලට C එකකට යන්න. C එකේ නම් B එකකට යන්න, B එකේ නම් A එකට යන්න. ඒකේ ඉන්න එක්කෙනා පර්ෆෙක්ට් එකක් ගන්න. ඒකනේ ඔයාලට ඕනේ. එච්චරයි වෙන්න ඕනේ. නිකම් බයිලා ගහන්න ඕනේ නෑනේ ඇත්තටම. අපිට තේරෙන ඕනේ ඉතින් අපිත් එහෙමනේ කරේ. අපි සරලව අදාළ ටික විතරක් ඉගෙන ගමු. ඒකනේ වෙන්න ඕනේ. හරි. මේක තමයි ලෝකේ පදාර්ථය. ලෝකේ පදාර්ථය රසායන විද්‍යාත්මක කොටස් තුනකට බෙදෙනවා. එකක් පරමාණු, අනික අණු, තුන්වෙනි එක අයන. අයන ගැන 10 වසර සිලබස් එකේදී ඔයාලට උගන්වන්න නැහැ. හරිද? අපිට තියෙන්නේ පරමාණුයි අණුයි ගැනයි ඉගෙන ගන්න. පරමාණු වලට උදාහරණ. පරමාණු කියන්නේ පරම අණු. පේර ගෙඩියක් අරගෙන දෙකට බෙදනවා, හතරට බෙදනවා, අටට බෙදනවා. ඔහොම බෙදාගෙන ගියාට පස්සේ ඒ පේර ගෙඩිය තව දුරටත් බෙදන්න බැරි තැනක් එනවා. අන්න ඒ බෙදන්න බැරි මූලික තැනට කියනවා පරමාණුවක් කියලා. හරිද? දැන් පරමාණු වලට උදාහරණ. ඔයාලා මුලදිම දන්නවා තුන්වෙනි පාඩමේ උගන්වනවා පරමාණුවක් කියන්නේ මොකක්ද කියලා. සරලම උදාහරණ වැඩි ගන්න එපා, ලොකු දෙයක් නැහැ. පරමාණු මෙන්න මේවා. කාබන් පරමාණු, නයිට්‍රජන් පරමාණු, හයිඩ්‍රජන් පරමාණු, ඔක්සිජන් පරමාණු. ඒක තේරෙන්නේ නැත්නම් සරලවම තනි අකුරේව තමයි පරමාණු. හරිද? තනි අකුරේව පරමාණු. ඊට පස්සේ අණු. අණු කියලා කියන්නේ මේ පරමාණු තියෙන්නේ. මේ පරමාණු දෙකක් හෝ වැඩි ගණනක්. දෙකක්, තුනක්, හතරක් අන්න එහෙම එකතු වෙලා හැදෙනේවා තමයි අණු. දැන් ඔයාලට තේරෙනවා මේ කාබන් මොනොක්සයිඩ්. මේක කාබන්තුයි ඔක්සිජන්තුයි පරමාණු දෙකක් එකතු වෙලා හැදලා තියෙන්නේ. කාබන් ඩයොක්සයිඩ්. මේක කාබන් එක පරමාණුයි ඔක්සිජන් පරමාණු දෙකයි. සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් එක පරමාණුයි ඔක්සිජන් පරමාණු දෙකයි. එතකොට මුළු පරමාණු 3යි. එතකොට ඔයාලට තේරෙනවා අණුවක් හැදෙන්නේ පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් එකතු වෙලා. දෙකක් හෝ වැඩි ගණනක්. මෙතන 2යි, මෙතන මේවයි 3 එකතු වෙලා ඇදලා තියෙනවා. හරිද? ඔන්න ඕකට තමයි අණුවක් කියලා කියන්නේ. පරමාණු අණු. මෙන්න මේක තමයි බේසික් නොලෙජ් එක මේ අදාළ පදාර්ථය ගැන තියෙන. හරිද?